එතකොට මේ රටේ තමුන්නාන්සලා කිසි ප්‍රශ්නයක් ભેදයක් නැතුව තමුන්නාන්සලා පිනවන කලාකාරයන් හැටියට අපි කටවහගෙන හිටියොත් මෙයාට ඕන මගුලක් කරගන්න කියලා ඉඩ දීලා මොකද වෙන්නේ? එහෙමනම් අපි අර අනිත් කලා ශිල්පීන් ගිහිල්ලා දැන් මේ ව්‍යාපෘතියත් එක්ක මේ ජාතික දේශපාලන තලයේ ඉහළම පවුලක් බවට රාජපක්ෂ පවුල පත් කරනවත් එක්කම එයාට රජ වෙන සීනෙත් ඇවිල්ලා. දැන් රජ්ජුරුව මේක වැඩවසම් යුගයේ ආපහු වෙනවා. ජැක්සන් ඇන්තනි දන්නේ නැහැ ආපහු වැඩවසම් යුගයේ ආවොත් ජැක්සන් ඇන්තනිගේ තාත්තට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ෆෝමන් වෙන්න බැරි වෙනවා. එහෙමනම් එයාට ඉන්න වෙන තැනක. මෙන්න මේ හින්දා මෙන්න මේක තමුන්නාන්සලාට තේරුම් කරලා දෙන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න. ඒක තමුන්නාන්සලාට කියා දෙන්න. මෙන්න මේකයි මෙයා කරන්නේ. මෙයාගේ මූලික ප්ලෑන් එක සැලැස්ම මේකයි කියලා තමුන්නාන්සලාට කියන්න ඕන හින්දා තමයි අපි මේ වේදිකාවට ගොඩ වෙන්නේ. එතෙන්දී මෛත්‍රීපාල සිරිසේන කියන්නේ බොහොම අහිංසක මිනිස්සෙක්. අපි ඇත්තටම ගත්තොත් අපි 7-5කට ගණන් ගත්තේ නැති ඇමතිවරයෙක්. නමුත් හිතේ ගම එතුමාගේ වැදගත්කම අපිට පේන්න පටන් ගත්තා. මොකද එතුමාගේ ඉතිහාසය බොහොම පිරිසිදුයි. එතුමා බොහොම අමාරුවෙන් සෞඛ්‍ය ඇමතිකම වඩා හොඳින් කරන්න උත්සාහ ගත්ත මිනිස්සෙක්. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සේනක බිබිලේ මැතිතුමා යෝජනා කරපු ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මේ රටේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන කෙනෙක්. ඔබ දන්නවද ජාතික ඖෂධ ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියලා? මේ දැනට මේ රටේ තියෙන බහුජාතික ඖෂධ සමාගම් මේ රටේ අපිට පාවිච්චි කරන්න කියලා ඖෂධ වර්ග 1000ක් විතර ගෙන්නනවා. එක නම් වලින්. කළා අපේ සාක්කුවට තට්ටු කරනවා. නමුත් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හැටියට මහාචාර්ය සේනක බිබිලේ යෝජනා කරේ අපේ රටට ඇති ඖෂධ වර්ග 200ක්. ඒ 200න් අපේ තියෙන සියලුම රෝග සුව කරන්න පුළුවන්. ඒකට උඩ දුන්නේ නැහැ. ඒ සියලුම බහුජාතික සමාගම් වලින් මේ ආණ්ඩුවේ ඉන්න අය ලක්ෂ 25 පගා ගැහුවා. මෙන්න මේවා තමුන්නාන්සලා දන්නේ නැහැ. තමුන්නාන්සලා හිතන්නේ දැන් හුඟක් අය දැන් මේ මහපාර පිළිබඳ කතාව වජිර අබේවර්ධන මහත්තයා මෙතන කිව්වා. අපිටත් මතකයි. මේ පාරවල් හදන්න පටන් ගත්තේ කවුද කියලා. හරි. කවුරු පාර හැදුවත් මේ හදපු පාරවල් පාවිච්චි කරන්නේ මේ රටේ ජනතාවගෙන් 100ට කී දෙනාද? අපි යන පාරවල් වලවල් හැදිලා මාළු අල්ලන්න පුළුවන් වහින දවසට. ඉතින් ඒ හින්දා මෙන්න මේ අසාධාරණය මේ රටට ඔරොත්තු දෙන ආර්ථිකයක් අපිට අවශ්‍යයි. මේ රටට ඔරොත්තු දෙන ආර්ථික සංවර්ධනයක් අපිට අවශ්‍යයි. මේ රටට ඔරොත්තු දෙන නායකයෙක් අපිට අවශ්‍යයි. ඉතින් මේ රටට ඔරොත්තු දෙන නායකයා කියන්නේ මේ අපි තමුන්නාන්සලා වගේ අපිට ලං වෙන්න පුළුවන් නායකයෙක්. බලන්න මේ ජනාධිපතිතුමා කිසිම රසවින්දනයක් නැති මිනිහෙක්. හිටිය ගමන් ඇඳන් එනවා කමීස මල්වත් අප්ප රෝගන එනවා වගේ. එහෙම එක්කෙනා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ අර උඩින් දාන ජැකට් එකට hina වෙන්නේ. කිසිම රසවින්දනයක් නැහැ. හොඳ චිත්‍රපටියක් බලන්නේ නැහැ. පොතක් කියවන්නේ නැහැ. බලන්න රූපවාහිනියේ ওই මහින්ද රාජපක්ෂ මහත්තයා මොකක් හරි අත්සන් කරනකොට මූණයි අතයි ඇහැයි තියෙන විදිය කට උල් කරගෙන දෙකේ පන්ති ළමයෙක් අකුරු ලියන වගේ තමයි අත්සන් කරන්නේ. උගත්කමක් නැහැ. උගත්කමක් නැති මිනිස්සෙක් අපේ රට පාලනය කරනවා. මේ රටේ ඉන්න උගතුන් පාලනය කරනවා උගත්කමක් නැති මිනිහෙක්. මෙන්න මේ தත්ත්වය වෙනස් කරන්න ඕන. මේ தත්ත්වය වෙනස් කරන්න නම් ඒක කරන්න පුළුවන් වෙන්නේ ඔබට. ඔබ තමයි ඔබට ලැබෙන අවසාන chance එක. අන්තිම හෝරාව ජනවාරි 8 වෙනිදා උදේ පාන්දරම ඡන්ද පොළට ගිහිල්ලා මෙයාගේ પરම්පරා සිහිනේ රජ සිහිනේ අනිත් ඔක්කොම සිහින වතුරේ ගහගෙන යන්න කියලා හංසයා ඉදිරියෙන් කතිරේ ගහලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපති කරන්න. එයා ජනාධිපති වුණාට පස්සේ අපි බලමු ඊළඟට මොකද අපි කරන්න පුළුවන් කියලා.